උතුරේ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී පැමිණෙන ජනතාවට අවශ්‍ය උපරිම පහසුකම් ලබා දීමට වන්නි රණබිමේ සිටින රණවිරුව කටයුතු සම්පාදනය කරති. LTT ත්‍රස්තවාදීන් මෙවන විට වන්නියේ ජනතාව තුනුක්කායි ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම ජනතාව නිදහස් කර ගැනීමට විරෝධාර රණවිරුවන් ක්‍රියාත්මක වෙමින් සිටින බව වන්නි ක්‍රියාන්විත ප්‍රදේශයේ සිටින අපනියෝජිත අනුර දොරකුඹුර පවසයි. LTT ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව සිටි වන්නි ප්‍රදේශයේ ජනතාව මේ වන විට තුනුක්කායි ප්‍රදේශයට එක්රැස් වී සිටිනවා. තුනුක්කායි ප්‍රදේශයේදී LTT මෙම සිවිල් ජනතාව යොදා ගනිමින් තම යුද කටයුතු වල නිරත වනවා. මේ අනුව සිවිල් ජනතාව නිදහස් කර ගැනීම සඳහා ආරක්ෂක හමුදාව දැඩි කැපවීමකින් යුතුව තුනුක්කායි ප්‍රදේශයට ඇදමින් පවතිනවා. වන්නි රණවිරුවන්ගේ කැපවීම හේතුවෙන් පෙරේමඩු ප්‍රදේශයේ මුළුමනින්ම පායේ නිදහස් කර ගැනීමට මෙවැනි විට හැකි වී තිබෙනවා. දශක දෙකකට අධික කාලයක් තුවක්කුවේ බලයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව LTT ත්‍රස්තවාදීන්ට බියෙන් ජීවත්ව සිටි අයුරු ප්‍රදේශයට පැමිණි අපට පැහැදිලි වුණා. සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු නායකත්වයෙන් ලැබෙන ශක්තිය හේතුවෙන් ත්‍රස්තවාදයේ පරාජය කොට මෙම ප්‍රදේශවල ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය මේ රණවිරුවන්ට උදා කර දී හැකි බව සටන් බිමේ සිටින සෙබළු මෙන්ම නිලධාරීන්ද අප සමග සඳහන් කළා. අත්වශයෙන්ම අද වර්තමාන යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරීන් ගත්තාම ඉතාමත්ම විශිෂ්ට ලෙස යුද පෙරමුණේ සටන් වැදිලා ඉන්නවා. ඉලක්කය සපුරා ගැනීම තමයි අපේ තියෙන වගකීම. ඉතින් ඉලක්කය කරා යන එකට මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දේ තමයි නායකත්වය. ඉතින් නිවැරදි නායකත්වය අද අපේ යුද හමුදාපතිතුමා ලුතුනන්ට් ජෙනරාල් සරත් පොන්සේකා මැතිතුමා අපිට ලබා දීලා තියෙනවා. ඒ ශක්තිය, ඒ ධෛර්යය අපේ සෙබළුන් දක්වාම අද ඉන්න කනිෂ්ඨම සෙබළා දක්වාම ලැබිලා තියෙනවා. ඉතින්